hello guys. Kalian vlog එකක් එන්න බැරි වුණා. ඒක කියන්නේ UAගේ exams වගේක් තිබ්බා. exams වගේක් කියන්නේ අපේ segment exam එක. ඒක නිසා වීඩියෝ එකක් කරන්න බැරි වුණා. කොහොමරි කාලයකට පස්සේ අපි කොල්ල සෙට් එකට දැන් සෙට් වෙලා ඉන්නවා නාන්නයක්. අපි ඉඳාගෙන ඉන්නේ අවිස්සාවිල සයිඩ් එකට යන්න. නේද ඔය කට්ටිය? ඒවා පැත්තට නේද අපි යන්නේ මේ හරි කොහොමරි අද අපි යන සෙට් එක තමයි මේ ඉන්නේ. බයික් එක පෙට්‍රෝල් ගහන සෙට් එකක් දැම්මා. කොහොමරි කාලෙකින් යන්න බැරි වුණා කොහෙවත්. එක්සෑම්ස් ඉවර නැහැ. වෙනසකටත් එක්ක තමයි මේ මාත්‍යන් ඩිසයිඩ් කරේ නැත්තම් මම යන්නේ එහෙම එක්සෑම් දාලා. කොහොමද බලාගෙන ඉන්න ප්ලේස් එක කොහොමද කියලා අපි අහන්නේ. අනේ සෙට් ලයිට් එකේ ඉන්න පෙප්පුල සෙට් එකද අපි කොහමරි අවිස්සාවිල සයිඩ් එක තමයි යන්න හිතන් ඉන්නේ. කොහමරි අපිට සෙට් වුණා පිටිපන හරියදී ඩාන්සලා ගොඩක් කඩේ දන්නවා බයික්ස් වගේක් එහෙම තියෙන රෙස්ටුරන්ට් එක. ඒක තමයි කොමඩ් ඩාන්ස් කරන්න දෙන්නේ. පීසා හවුස් කියලා. අද අපි සෙට් එක යන්නේ ඇහැලියගොඩ සයිඩ් කියලා තමයි කට්ටිය කියන්නේ. කොහමරි බලාගෙන ඉන්න. මේ එකක් කාලා මදි. ඒකෙන්ද තව එකක් ගන්න යනවා මේ. එකක් කාලා මදි වුණාම ඉතින් තව එකක් ගන්න තමයි යන්නේ මේ. අපේ කට්ටිය වෙනුවෙන් ඉතින් මං ගෙනියනවා මං ගන්නෑ. කොහමරි අපි නාන්නයක් සෙට් උනේ අපිට මේ. ඩාන්සර් නැවතත් කොහමරි යා කොමඩු දාන්සල වැඳලා ඉවරලා අද ඒගොල්ලෝ ඉතින් අපි කෑව එක තමයි කරේ. වගේ ඉතින් පොස්ට් එකෙන් අපි ආයේ ගමන ආරම්භ කරලා තමයි හදන්නේ. මේ ෆෝන් තියනනේ මගේ රොයල් යatti අතර වෙලා වැඳලා යන තැනත් තමයි මෙතන. දන්නවත් ඉතින් මේ පැත්ත කට්ටිය. කොහොමද එතන වැඳලා දැන් අපි ආයේ ගමනේ. ගොඩක් කට්ටිය දන්න ප්ලේස් එකක් කියන්න බෑනේ මේ ප්ලේස් එක ඇතුලේ. මෙයා වෙන්න ලැජ්ජකාරයෝ. එයා තමයි මගේ පළවෙනි වීඩියෝ එකේ පළවෙනිට වෙන්නේ. ලැජ්ජපත්. ජීව. ලයිසන් ගන්නවද සංකල්ප. guys අපි උදේම තමයි එන්න හිටියේ දන්නවනේ ඉතින් අපේ කට්ටිය වැඩත් එක්ක ඉතින් කොහොම හරි මේ අපි ආපු වෙලාව මේක තමයි. දැන් කොහොම හරි වෙලාව ඇවිල්ලා දැන් වෙලාව කිව්ද? මෙතන. නාන්නෙද්දිත් වෙලාව 4:26යි. එහෙම තමයි අපේ කට්ටිය වැඩ කොහොමද වෙලාවට වැඩ අපේ කට්ටිය. උදේ යන්න ඉඳපු ගමන දැන් අපි එළියට එද්දි 4:25යි. ඉඳන් බලන් හිටියේ. බලලා නෑ. නවීනුත් ගියා. අපි දැන් ප්ලේස් එකට යනවා තමයි ඉන්නේ. බලන්න. රෙඩ් ස්ප්‍රයිට් වල. කැලේ පාරක තමයි යන්න තියෙන්නේ. දැන්
හිතන්නේ ප්‍රශ්නෙත් එක්ක කට්ටිය ගොඩක් වැඩි. ප්ලේස් එකේ Yes, I'm here. මම හිතන විදියට අද දවසේ ගොඩක් සෙනග ඉන්නවා. ඒ දහින් දවසන වැඩි සෙනග හිටියේ නෑ. කට්ටිය ඒස්සේ දැනගත්තා නිසා ළමයි ඉතින් ගොඩක් මිස් වෙන්න ගන්න. අස්තත් එක්ක මම හිතන්නේ කට්ටිය ගොඩක් වැඩි. මේක දිනේ වතුර නේ. අතන ගොඩක් කට්ටිය වැඩි අද. පස්සේ වතුර වතුර. අද සෙනග ගොඩක් වැඩි මේ ප්ලේස්. සින්දැක් ප්ලේස් එකට එන පාර මං ඔයාලට කියන්න. කවුරු එන්න කැමති නම් ලස්සන ප්ලේස් එකක් ඇවිල්ලා පරිස්සමින් තමයි නාන්න ඕනේ. මොකද මේ හරිය ටිකක් ගැඹුරුයි. කොළ පාට වෙලා තියෙන ඒරියා එක. දැන් අපි ඉන්නේ හරිය ගොඩේ දාන්නා ප්ලේස් එක තමයි. අයි අපරන් රාන්නු කුමාරි ගයිස් දැන් වෙලා 6:00 විතරලා කුමාරි වල සෙට්ටත් එක්ක පැය දෙකක් විතර නාලි වෙලා දැන් කලුරට විදියේ පේනුවෙත් නෑ හරියට. කුමාරි පැය දෙකක් වගේ විතර හිටියා. ඔයාලත් ඇවිල්ලා ඕන්න එන්ජොයි කරලා යන්න. ප්ලේස් එක කියන්නේ හරියටම ඇහැලියගොඩින් ඇහැලියගොඩ ටවුන් එකෙන් චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා ඇහැලියගොඩ ටවුන් එකෙන් මමට දාන්න ඕනි කොළඹ පැත්තෙන් එන්න. ඒ පාරේදී තමයි ඔයාලට මේ ප්ලේස් එක සෙට් එක. තාපොඩේ උඩට වදිනට ඕන. 6 පසුයි විනාඩි 45යි. මේ වරේ එනවා කොල්ලෝ නාලි වෙලා. එහෙනම් කොල්ලෝ අපි යනවා ගෙවල් බලා. ඔව්. එතන ඉන්න. උඩ කැඩිච්ච ගානක් නැහැ නේද? අතරම ගයිස් කොහොමත් ඕනම සෙට් එකකම 20 ඉන්න. ඔය මේ යක්කු වගේ කෑ ගහන්නේ යක්කු නෙවෙයි ගයිස් මේ 20 තමයි. ගංගුටියක් කෑවම තේරෙන්නේ උඹලා ඒ උඹලා ඔය හරි පාරට යන්නේ කියලා ෂුවර්ද? අම්මෝ හෙළුවකින් ආයිද
යයිද යයිද